Hello guys, මම රශ්මි. ඉතින් මම අද යන්නේ OTSH එකේ high tea buffet එකට. ඇත්තටම මාත් මේ first time high tea buffet එකක් experience කරන. මේ ඉන්නේ අපේ අම්මගේ office එකේ යාළුවා. එයාලා එක්ක තමයි අද මම ආවේ. මෙතනින් තමයි අපි පඩිපෙළෙන් ගියොත් hall එකට entrance වෙන්නේ. ඉතින් මේක unlimited buffet එකක්. ඔයාලට ඕන තරම් හවස 3 ඉඳන් වෙනකම් බෙදා ගන්න පුළුවන්. මම වීඩියෝ කරද්දී ෆුඩ් ලේබල් එකත් එක්ක වීඩියෝ කරේ. සමහර විට වීඩියෝ එක බලද්දී වීඩියෝ ක්වොලිටි එක වැඩි කරොත් ඒ ලේබල් එකත් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හෝල් එක ඇතුළට එද්දිම හම්බෙන තැන මේක. මෙතන පොඩි පොඩි බ්‍රෙඩ්ස් ජාති ඒ වගේම එක් මුසි සෑන්ඩ්විචස් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන කෑම එහෙම ලොකු ස්පෙෂල් රහක් නැහැ. ස්පෙෂල් රහක් නැහැ කිව්වේ ඔක්කොම ජාති එකම වගේ. ඒ කියන්නේ ඔක්කොගෙම දැනෙන්නේ එකම රස. මේ ටූනා කියුකම්බර් සෑන්ඩ්විච්, මේ පොසම් බෝල් එක රෝස් පාන්, මේ සෑන්ඩ්විච් එක චිකන් හැම් ඇන්ඩ් චීස් සෑන්ඩ්විච්. මේක නම් ටිකක් රස පාටයි වගේ නේ. මේ සුෂි ඒරියා එක මම ඇත්තටම කලින් සුෂි නම් කාලා තිබ්බේ නැහැ. ෆස්ට් ටයිම් මාත් කෑවේ. මෙතන තියෙන්නේ පොඩි පොඩි සීඩ්ස් ජාති. බටර් කේක්, ඩේට් ඇන්ඩ් ෆුල් කේක්, බ්ලූබෙරි කේක්, ෆෘට් කේක්, කැවුම් කොකිස් වගේ ට්‍රැඩිෂනල් කෑම, ඒ වගේම චොක්ලට් මට් කේක් තමයි ඔය උණුවෙන් තියෙන්නේ. මෙතන තියෙන වොෆල්ස්. ඉතින් ඔයාලට කැමති විදිහකට ඒක ඉල්ල ගන්න පුළුවන්. මේ සුප් කෝන් එක. එදා පම්කින් සුප් එකක් තිබ්බේ. හැබැයි ඒකත් මාරම රහයි. මං සුප් බොන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඒක මං සෑහෙන එන්ජොයි කළා. ඇත්තටම රහයි. මේ මාගරිටා පීසා, ඒ වගේම බාබිකියු චිකන් පීසක් තියෙනවා. මේවා නම් ඇත්තටම එදා වේලිච්ච ගතියට තිබ්බේ. ඒක නිසා රහ නැහැ. මේ බීෆ් පයි එකත් සෑහෙන හොඳයි. ක්‍රම්බල් ෆිෂ් ෆින්ගර්, බාබිකියු පෝක් කෙබාබ්, ඒ වගේම වෙජිටබල් ලසන්යා, creamy pasta, sausage, chicken patties, vegetable pakoda. මේ වගේ රහ චාති ගොඩක් මෙතන තියෙනවා. ඒ ටික නම් ඇත්තටම රහයි. මේ පානිපූරි, සමෝසා, ඉස්සෝ වඩේ, ඒ වගේම වෙජිටබල් පෆ් වගේ ජාති මෙතන තියෙනවා. ඒ ටිකත් හොඳයි. මෙතන සීෆුඩ් උණුවෙන් කන්න පුළුවන්. මෙතන තියෙන ටිකත් සෑහෙන රහයි. ගොඩක් රහයි අත්තම කිව්වොත්. මේ ස්පයිසි සීෆුඩ් එකක්. පේනවනේ උණුවෙන් කන්න තමයි තියෙන්නේ. මේ පොටැටෝ කීවිස්, ඒ වගේම මේ තියෙන්නේ තායි සීෆුඩ් එකක්, ඒ වගේම කෝන් ඩොග්. මේවා ඉතින් ටාටා සෝස්, ටොමැටෝ සෝස් එක ගාගෙන තමයි කන්න තියෙන්නේ. මේ ෆිෂ් ඇන්ඩ් චිප්ස්.
මන් දැන් ආවේ කේක් තියෙන තැනට. මේ උඩම තියෙන චොක්ලට් මුසි එකත් රහයි. මෙතන තිබුණු චොක්ලට් කේක් ජාති ටික නම් ඇත්තටම රහයි. අනිත් කේක් වල නම් එහෙම ලොකු රසගතියක් දැනුන්නේ නැහැ. අපි ගිය දවසේ නම් මට දැනුන්නේ නැහැ. ඒ කේක් වලින් මට වැඩියෙන්ම රස දැනුනේ ඒකක මම පෙන්නන්නම් කොහොම ඉන්නකෝ. චොක්ලට් මුසි එක රහයි. තව මෙතන බ්ලූබෙරි ඔපෙරා තියෙනවා. ජාති නම් ගොඩක් තිබ්බ කේක්. මම පෙන්නපු ඒ කේක් වලින් මට වැඩියෙන්ම රස දැනුනේ මෙන්න මේ චොක්ලට් චීස් කේක් එකෙන්. මාර රහයි ඒක නම්. ඒ වගේම ටෙක්සාස් කේක්, මැංගෝ චීස් කේක්, රාස්බෙරි ඔපෙරා, කිඹුල බනිසුත් තියෙනවා. චොක්ලට් ඩෝනට්ස්ත් මෙතනින් කන්න පුළුවන්. මේ බුෆේ එක දාලා තියෙන්නේ වොටර්සෙච් එකේ මෙම්බර්ස් ලොන්ජ් හෝල් එකේ. අපි ගිය දවසේ නම් ගොඩක් කට්ටිය ඉඳලා. ඔයාලට දැක්කාම වීඩියෝ එක දැක්කම පේනවා ඉතින්. මම මේ දැන් යන්නේ අපේ කට්ටිය කන තැනට. පේනවනේ ඉන්න සෙනඟ ඔක්කොම වගේ මේස පිරීලා. මේ ටී ස්ටේෂන් එක මෙතන ලයිම්, ඉඟුරු, කොෆි, ටී තියෙනවා. ඔයාලා කැමති විදිහකට ටී එකක්, කොෆි එකක් හදාගන්න පුළුවන්. ආපහු කෑම දානවනේ. ඉතින් 6 වෙනකම් එන්ජොයි කරන්න තියෙන්නේ. මතකනේ මේක අන්ලිමිටඩ්. ඉතින් 6 වෙනකම් හිමින් සරේ රහ කෑම જાති එකක් නෙමෙයි ඔයාලට ඕන තරම් ප්‍රමාණයක් මෙතනින් කන්න පුළුවන්. යාලා ඉවර වෙද්දි තව දානවා. මේ කූල් ඩ්‍රින්ක්ස්, අයිස් ටී, අයිස් කොෆි, ඔරෙන්ජ් මෙතන තියෙනවා. දන්නවනේ ඉතින් මේකක් බිව්වොත් ඉතින් ආපහු එකක් කොහොමද බොනවා. ඒ තරම රහයි. ඉතින් මේ බුෆේ එකේ ඔක්කොම කෑම රස විඳින්න ඕනේ නම් මම පොඩි ට්‍රික් එකක් කියන්නම්. මුලින්ම අයිස් කොෆි වගේ පැණි රස බීම, පැණි රස කෑම જાති කේක් කන්න යන්න එපා. මොකද ඒවට බඩ පිරෙනවා. එතකොට ඔයාලට මෙතන තියෙන කෑම වලින් භාගයක්වත් කා ගන්න බැරි වෙනවා. ඇත්තම කිව්වොත් මුල හරියදීම අපිරිය වෙන්න ගන්නවා. මාත් එක්ක ගිය අක්කලා එක ගත්තු එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ කිව්වේ. ඒක නිසා මුලින්ම පැණි රස නැති ස්පයිසි ෆුඩ්ස්, මීට්ස්, සුප් වගේ දේවල් වලින් පටන් ගන්න. මම පටන් ගත්තේ සුප් වලින්. ඒක නිසා මට මෙතන තියෙන මං ආස කෑම ඔක්කොම වගේ රස බලන්න පුළුවන් වුණා. බඩ පිල්ල තියෙද්දි ග්‍රීන් ටී එකක් හදන් බිව්වම පොඩි සහනයක් දැනෙනවා. ඔයාලගේ බඩ ගොඩාක් පිරලා නම් පොඩ්ඩක් එළියට ඇවිත් හොටෙල් එක වටේ ලස්සන බලලා ආපහු හෝල් එකට යන්නත් පුළුවන්. මොකද හොටෙල් එක වටේ සෑහෙන ලස්සනයි. 6 වෙනකන් තියෙන නිසා ඔයාලට වෙලාව නම් මදි වෙන්නේ නැහැ. හොටෙල් එක වටේ බලලා ආවම ආපහු මහන්සි බඩගිනි. එතකොට ආපහු ගන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඉවරනකම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. bye ළමයි.